හරි දවසක ඔයාට ඔයා ගැන මෙහෙම හිතිලා තියෙනවද? ඔයාට ඔයාගේ ජීවිතේ යන්න ඕනේ ලොකු ගමනක් තියෙනවා. ලොකු අරමුණක් තියෙනවා. හැබැයි ඒ යන්න ඕන ලොකු අරමුණට ලොකු හීනෙට ඔයාට යන්න අමාරුයි කියලා. මට මේක හරියට කරගන්න බෑ මං හරි කම්මැලියි කියලා. මට ඒ අරමුණ ළඟට යන්න ශක්තියක් නැහැ කියලා. ඔයාට දැනෙලා තියෙනවද? ගොඩාක් වෙලාවට ඇයි ඔයාට එහෙම දැනිලා තියෙන කියලා ඔයා නිකමට හිතුණාද? ඔයා හිතුවද එහෙම වෙන්නේ ඔයාගේ තියෙන කම්මැලිකම නිසා කියලා? මම නම් මේක දකින්නේ කම්මැලිකම කියලාම නෙමෙයි. අපිට දෙයක් කරගන්න පටන් ගන්න තියෙන බය කියලා මම දකින්නේ. අපිට දෙයක් කරගන්න හරි අරමුණකට පළවෙනි පියවර තියන්න බයක් තමයි මම දකින්නේ. එහෙම නිසා තමයි ඔයාට මෙන්න මේක කවදාකවත් කරගන්න. ඔයාට ලොකු අරමුණක් තියෙනවා. හරි ආසාවක් තියෙනවා. හරි හීනයක් තියෙනවා කරන්න. හැබැයි ඒකට කවදාකවත් ඔයා අත තියන්නේ මේක හැමදාම කියන්නේ හෙට කරනවා අප්පා. එහෙම හිතලා ඔන්න ගන්නවා ෆෝන් එක. අරගෙන උඩේ ඉඳන් පල්ලෙහාට යනවා FB එකේ TikTok එකට යනවා වීඩියෝස් බලනවා. YouTube එකට යනවා වීඩියෝස් බලනවා. දවසෙන් භාගයක් ඔයා නිකම් ෆෝන් එකට ගෙවලා ඉවරයි. කවදද ඔයාලගේ ඔය හෙට කියන දවස? හෙට දවසත් උදා වෙනවා ඔය විදිහටම යනවා. අපි හිතන් ඉන්නේ අපි ලොකු දේවල් කරන්න ඕනි කියලා. හැබැයි අපිට පුංචි පියවරක් තියාගන්න හරි අමාරුයි. අපිට ඒකට ශක්තියක් නැහැ. අන්න ඒකයි අපිට අපේ අරමුණු වලට යන්න බැරි. දැන් ගොඩාක් කාන්තාවන් ගෘහණියන් ව්‍යාපාර කරන්න අමතර ආදායම් හොයන්න කැමතියි. ආසයි. හීනයක් තියෙනවා අපේ ජීවිත සාර්ථක කරගන්න. තව කාන්තාවක් ලස්සනට වාහනයක් පැදගෙන යනකොට දැක්කම ඔයාටත් හිතෙනවා මාත් මෙහෙම යන්න ඕනේ කියලා. හැබැයි ඔයා නිකමට ඒ අරමුණ වෙනුවෙන් යන්න එක පියවරක් තියනවාද? ඒ වලට දකිනවා. ඒ වලට මොටිවේට් වෙනවා. ඒ කෙල්ල ගෙදර ආවට පස්සේ ආයි මහන්සියට චුට්ටක් ඉන්නවා. ෆෝන් එක ටිකක් මෙයා කරනවා. ඊට පස්සේ ඉතින් බබාලාගේ වැඩ, හස්බන්ඩ්ගේ වැඩ ඔය ටික කරනවා. දවස් ඉවරයි. කාලේ එතනින්ම ඉවර වෙලා ඔයා ඉන්නවා. උදාහරණයක් වශයෙන් ගන්නකො ව්‍යාපාරයක් පටන් ගන්න ඕනේ ඔයාට. කොහොම හිතුවත් ඔයා හිතන විතරයි. අද එකක් හිතනවා හෙට තව අදහසක් ගන්නවා. කවදාකවත් පළවෙනි පියවර තියන්නේ නැහැ. අන්න ඒක මේක ඔයාගේ කම්මැලිකම නෙමෙයි. පළවෙනි පියවර තියන්න තියෙන බය. මම මේක ඉස්සෙල්ලා වීඩියෝස් ගානක මගේ අනිත් channel එක හරහාත් කතා කරලා තියෙනවා. ඉතින් ඔයාලා දෙයක් පටන් ගන්න නම් පළවෙනි පියවර තියන්නම ඕනේ. පළවෙනි පියවර තියන්නේ නැතුව ඔයාලට කවදාකවත් අරමුණකට යන්න බෑ. මේක ඔයාලට තව විදියකට තේරුම් කරන්න නම් උදාහරණයක් දෙන්නද? ඔයා කන්දක් නගින්න ඕනේ කියන්නකෝ. ඒ කන්ද නගින්න ඔයාට එකපාර පුළුවන්ද? බැහැ නේද? එහෙනම් පියවරෙන් පියවර තියන්න එපා. අපි ඒ විදිහට පටන් ගත්තොත් ඔයාට ඔයාගේ අරමුණට යන්න බැයිද? පුළුවන් නේද? එහෙනම් කරන්න ඕනේ අපේ මේ කම්මැලිකම කියන දේ නෙමෙයි පුංචි දේවල් වලින් කරන්න. අපිට හිතෙනවා නම් අපි හරි කම්මැලි අපිට මේක කරන්න බැරි කම්මැලිකම නිසා කියලා අපි මොනවා හරි කරලා මේ කම්මැලිකමටත් විසඳුමක් හොයන්න එපා. එහෙනම් මේක කොහොමද අපි අඳුරගන්නේ මේ කම්මැලිකම නැති කරලා ඔයාගේ අරමුණට යන්න පුංචි ක්‍රම හිතා ගන්න. ඔයාට හිතෙන්නේ ඔයා හිතන්නේම ඔයා කරන්න පටන් අරගන්න ඉන්න වැඩේ මාර ලොකු වැඩක් කියලා. ඒක නම් මාර විදියට ලොකු වැඩක්. මට මේක කරගන්න පුළුවන් වෙයිද දන්නේ අප්පා. මේක මාර ලොකුයිනේ. ව්‍යාපාරයක් පටන් ගන්න ඕනේ මට. මේක පටන් අරගෙන කරන්න පුළුවන් වෙයිද දන්නේ සාර්ථක වෙයිද දන්නේ. මට හරි බයයි අප්පා කියලා හිතන්නේ නැද්ද ඔයාලා? හිතනවනේ. ඒ ඔයාලගේ අරමුණ දකින්නේ මහා ලොකු දෙයක් විදියට. එහෙනම් මේක අපිට ලේසි කරගන්න වෙනවා. අපි හිතන විදිය වෙනස් කරන්න වෙනවා. ඔයාගේ හිතේ තියෙන බය නැති කරගන්න වෙනවා. මේ බය නැති කරන්න නම් මම දන්නවා එක සැරේ බෑ කියලා. ඒකට අපිට හිතන්න වෙනවා. කොහොමද අපි මේක කරන්න කියලා. මම ඔයාලට මේක බය නැති කරගෙන පොඩියට කරන්න පුංචි ක්‍රම ටිකක් කියන්නද?
ඔයාලට දෙයක් පටන් ගන්න අඩිතාලම දාගන්න. ස්ටාර්ට් එක ගන්න. එහෙන් පළවෙනිම දේ තමයි ඔයා පොඩියට පටන් ගන්න. කරන්න ඉන්න ඔයාගේ අරමුණ චූටියට පටන් ගන්න. උදාහරණයක් දැන් ඔයා හිතන්නකෝ බිස්නස් එකක් ඔයා කරන්න ඕනේ. මම බිස්නස් පැත්තෙන්ම කතා කරන්නේ. මොකද මම ගොඩාක් වෙලාට මේ ගැන කතා කරන කෙනෙක් ඉඳ කතා කරන්නේ බිස්නස් ගැන නිසා බිස්නස් ගැන කතා කරන්නේ ඒකයි. දැන් ඔයා පොඩියට දෙයක් පටන් ගන්න. පොඩියට පටන් ගන්නවා කියන්නේ කොහොමද බිස්නස් එකක්? බිස්නස් එකක් අපිට එක සැරේ කරන්න බෑනේ. දැන් ඔයා මුලින්ම බලන්න ඔයාට බිස්නස් එකක් කරන්න ලොකු ආසාවක් තියෙනවා. ඒකෙන් ඉදිරියට යන්න ලොකු අරමුණක් තියෙනවා. හොඳ ව්‍යවසායිකාවක් වෙන්න, ව්‍යවසායකයෙක් වෙන්න, මුළු වෙළඳපොළම ජය ගන්න ආසාවක් තියෙනවා. හැබැයි අපිට මේක එක සැරේ කරන්න පුළුවන්ද? බෑ. එහෙනම් ඔයා මුලින්ම පළවෙනි පියවර වශයෙන් තියන්න ඕනේ මොකද්ද? ඔයා තේරුම් ගන්න ඔයාට කරන්න පුළුවන් මොකද්ද කියලා. හරි අදහසක් හොයාගත්තට පස්සේ ඔයා ඒ අදහස ක්‍රියාත්මක කරන්න පළවෙනි පියවර වශයෙන් අපි හිතමුකෝ ඔයා ඔන්ලයින් කරන්න කියලා. ඔන්ලයින් කරනවා නම් ඔයා TikTok එකේ account එකක් හදාගන්න. FB එකේ page එකක් හදාගන්න. ඒ ටික කරන්න පළවෙනි පියවර. ඔන්න පළවෙනි පියවර ඔයා තිබ්බා. ඊළඟට ඔයාට හිතෙනවා දෙවෙනි පියවරක් තියන්න. එහෙනම් ප්‍රොඩක්ට් එක හදලා ඔයාට වීඩියෝ එකක් දාන්න හිතෙනවා. ඒකත් දාන්න. ඊළඟට ඔයාට හිතෙනවා මේක තව කස්ටමර් කෙනෙක්ට පෙන්වන්න ඕනේ. මේක හොඳ නරක දැනගන්න ඕනේ. ඔන්න ඔහොම පියවරෙන් පියවර තියෙනකොට ඔයාට පුළුවන් ඔයාගේ අරමුණ වෙත යන්න. නැත්තම් හැමදාම ඔයාට වෙන්නේ හිත කිය ඉන්න තමයි. දැන් කන්ද මුදුනට යන්න ඕන නම් එකපාරට අපිට කන්දේ මුදුනට යන්න බෑනේ. එහෙනම් අඩිය තියදී තමයි මුදුනට යන්න වෙන්නේ. අන්න ඒ වගේ තමයි ඔයත් කුඩා පියවර වලින් තමයි ඔයාගේ අරමුණ වලට යන්න වෙන්නේ. එහෙම කරොත් ඔයාට ඔයාගේ මේ ලොකු හීන හැබෑ කරගන්න පුළුවන්. ඊළඟට තමයි දෙවෙනි එක තමයි කුඩා සරල පුරුදු හදාගන්න. මොකක්ද ඒ කිව්වේ කියලා ඔයාලා හිතයිනේ. දැන් ඔයාලට ව්‍යාපාරයක් කරන්න අදහසක් එනවා. අදහසක් ඇවිල්ලා දවසක් දෙකක් යනකොට ඔයා මාර මොටිවේෂන් එකකින් දැන් ඔයා හිතන්නකෝ මගේ වීඩියෝ එකක් දැක්ක වීඩියෝ එකක අදහසකුත් දැක්ක මාර මොටිවේෂන් එකක් එනවා. දවසයි දෙකක් යනකොට ඒ මොටිවේෂන් එක එහෙමම නැහැ. ඇයි? ඒ දැක්ක බැලුව ඔයා ඊළඟට ඔයා බයයි මේක පටන් ගන්න. එතකොට ඔයා කරනවා ඔයාගේ අතේ තිබ්බ අර මොටිවේෂන් එක හිමින් අඩු වෙලා නැත්තටම නැති වෙලා යනවා. ඔයා මෙහෙම හිතන්න ඔයාට කියනවා ඔයාගේ මේ මොකක් හරි වමනාවකට රුපියල් 50000ක් ඕනි කියලා. ඔයාට එක දවසට මේක හොයන්න පුළුවන්ද? බෑනේ. අපි හිතමු ඉතුරුම් කරන්න ඕනේ රුපියල් 50000ක් කියලා. ඔයා මේක මාසයක් ඇතුළත කොහොම හරි හොයන්න ඕනේ. දවස් 30යි ඔයාට තියෙන්නේ. අපි දවස් 100ක් ගමුකෝ ලේසි වෙන්න. දවස් 30යි තියෙන්නේ. ඔයා දවස් 100ට මේක කරනවා. රුපියල් 10 දවස් 30 ඇතුළත එකතු කරොත් එතකොට 10ක් දානවා පළවෙනි දවසේ, දෙවෙනි දවසේ 20ක් දානවා, 30ක් දානවා. ඔන්න ඔයාට සරල පුරුදු වෙනවා ඔයාගේ ජීවිතේට. කොටස් වශයෙන්. දන්නේම නැතුව දවස් 100 වෙනකොට ඔයාට රුපියල් 50000 පන්නලා රුපියල් 60000ක් විතර එකතු කරගන්න පුළුවන්. අර පුංචි සරල රුපියල් 10න් නෙමෙයිද ඔයා පටන් ගන්න. අන්න ඒ විදිහට තමයි ඔයාගේ අරමුණු වලට යන්නත් පාර හදාගන්නේ. පුංචි සරල පුරුදු කොටස් කරලා හදාගන්න. පොතක් ලියන්න ගත්ත කියන්නේ ඔයාට පුළුවන් ද එක දවසේ මුළු පොතම ලියන්න බෑනේ. ඔයා පිටුවක් ලියයි, දෙකක් ලියයි, නවත්තයි, ඊළඟ පිටුවට යයි. ඔහොමනේ කරන්නේ. අන්න ඒ වගේ තමයි ඔයාගේ අර අරමුණු වලට යන්නත් ඔයා පාර හදාගන්නේ. එහෙම නැතුව එක සැරේ කරන්න ගියොත් ඔයා ජීවිතේට මේ ගමන යන්නේ නැහැ. ඊළඟට මම ඔයාලට කියන අර මිනිත්තු දෙකේ නීතිය පටන් ගත්තොත් ඔයාලට පුළුවන් මේක තවත් සරල කරගන්න. මොකද්ද? අපි හරි පටන් ගන්න හරි කම්මැලි කියලා මං කියන්නේ. මිනිත්තු දෙකක් කරන්න එක වැඩක්. දැන් ඔයා කාමරය ඇස් කරන්න ගන්නොත් ටිකක් වෙලා යනකොට කම්මැලි වෙනවනේ. හරි ටට්ටක් ගාලා එක තැනක් කාමරේ මේසෙ ගන්න ඒක මිනිත්තු දෙකක් ඇතුළත අස් කරලා දාන්න. හරි කම්මැලි හිතුණ නැවැත්තුවා. ආයි ටිකක් වෙලා ඉඳලා ගියා කාමරේ ඇඳ උඩ තියෙන රෙදි ටික නැවුවා මිනිත්තු දෙකක් ඇතුළත ඔන්න ටිකක් විද්ද වෙලා. චුට්ට ඔයාලගේ වැඩ කොටස වෙනවා. අන්න ඒ වගේ තමයි ඔයාගේ අරමුණටත් පුංචි දේවල් ටිකක් එකතු කර යන්න. දන්නේම නැතුව ඔයාගේ අරමුණට පාර කපා ගන්නවා. එහෙම නැතුව මට කම්මැලි අද නෙමෙයි හෙට කිය හිටියොත් ඔයාට ජීවිතේට සාර්ථක වෙන්න බෑ. ඔයාගේ අරමුණක්ම විතරයි. ඔයාගේ හීනයක්ම විතරයි. හීන අපි හැමෝටම තියෙනවා. හැබැයි ඒ හීන සාර්ථක කරගන්නේ හරි ටික දෙනයි.
ඒ හීන යථාර්ථයක් බවට පත් කරගන්න එක තමයි අපි අතින් වෙන්න ඕනේ. ඒ හීන යථාර්ථයක් කරන්න නම් ඔයා හරි කැපවීමෙන් ඔයාව තේරුම් අරගෙන පුංචි පුංචි දේවල් කර කර ඉස්සරහට යන්න ඕනේ. පටන් ගන්න කන් තමයි මේ බය තියෙන්නේ. පටන් ගත්තට පස්සේ අඩියක් ඉස්සරහට තිබ්බට පස්සේ මේ බය කියන දේ ඇත්තේ නැහැ ඔයාලගේ ජීවිතේ. මම මේක අත්දැකීමෙන් කියන්නේ. මම මේ දේවල් වලට මුහුණ දෙන්න පටන් ගන්නකම් මාර බයයි. මේක හරියයිද වැරදියිද මට මිනිස්සු hina වෙයිද මාව නෝන්ජල් වෙයිද යන තැන සාර්ථක වෙයිද මේ දේවල් මටත් ඕන තරම් හිතුණා. හැබැයි පටන් ගත්තට පස්සේ ඒන අත්දැකීමුත් එක්ක ඉස්සරහට යන්න පුළුවන්. ඒක මාර මොටිවේෂන් එකක්. ඒ මොටිවේෂන් එක ගන්න නම් ඔයා පටන් ගන්න ඕනේ. ස්ටාර්ට් එක තියන්න ඕනේ. ඒ ස්ටාර්ට් එක ඔයාට එකපාර තියන්න බැරි හින්දා තමයි මම කුඩාම තැනින් පටන් ගන්න. ඒ පටන් ගත්තොත් ඔයාගේ අරමුණට යන්න පුළුවන්. ඉතින් ගෘහණියක් කාන්තාවක් කවුරුම හරි මගේ වීඩියෝස් බලනවා නම් මම කියන්නේ ඔයාලට අරමුණක් තියෙනවා නම් අපි ආර්ථික අතින් ශක්තිමත් වෙන්න කියලා හිතමුකෝ. ඒක කරන්න පියවර තියන්න. සරලව පටන් ගන්න. කුඩා දේවල් කරලා පටන් ගන්න. එතකොට ඔයාට ඒ ගමනේ යන්න පුළුවන්. අනිවාර්යෙන් මෙතෙන්ට ළඟා වෙන්න හරි පහසුයි. පුංචිම දෙයින් පටන් ගන්න තැන තියෙන තවත් වාසියක් එක සැරේ කඩා වැටීමේ ශක්තිය අඩුයිනේ. එතකොට ඔයාට වැටුණත් තේරෙන්නේ අන්න එහෙම නිසා පටන් ගන්න. ස්ටාර්ට් එක ගන්න. කම්මැලිකම කියලා හිතන්න එපා. මේ තියෙන්නේ ඔයාගේ හිතේ බය. ස්ටාර්ට් එක පටන් ගන්නට තියෙන බය. අන්න ඒ බය නැති කරගෙන ඔයාගේ අරමුණ වෙත ඔයා පියවර තියන්න. එතකොට ඔයා දන්නේම නැතුව ඔයාගේ අරමුණ ළඟට සාර්ථකත්වයට ගිහිල්ලා. සාර්ථකත්වය කියන්නේ එක සැරේ ළඟා කරගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක පුංචි දේවල් කරලා ඔයාගේ අත්දැකීම් එක්ක හරි දුෂ්කරතා මැදින් යන්න ඕනේ ගමනක්. ඒ ගමන යන්න ඔයාගේ මනස සූදානම් කරගන්න. එතකොට ඔයාට මේ සාර්ථකත්වයට හරි පහසුවෙන් ළඟා වෙන්න පුළුවන්. ඉතින් මං හිතනවා මට දැනෙන විදිහට මම මේ ඔයාලව චුට්ටක් මොටිවේට් කරා කියලා. දෙයක් කරන්න. ඔයාලගේ අරමුණ ගොඩාක් අය කියන දෙයක් නිසා අරමුණ තියනවා මෙතෙන්ට යන්න බෑ කියන එක. අන්න ඒකයි මම ඔයාලට මේ විදිහේ වීඩියෝ එකක් කරේ. ඉතින් මට දැනෙන විදිහට මට තේරෙන විදිහට මම ඔයාලට මේ පැහැදිලි කරේ. ඔයාලට හිතෙනවා නම් වීඩියෝ එක හොඳයි කියලා තව කෙනෙකුට දෙයක් ගන්න පුළුවන් වෙයි කියලා වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම ලයික් එකක් දාන්න. ඔයාලගේ අදහස දන්වලා කමෙන්ට් එකක් දාන්න. channel එක අලුතෙන් බලන කෙනෙක් නම් channel එක subscribe කරන්න කියන පුංචි ඉල්ලීමක් කරනවා. ඊළඟ වීඩියෝ එකකින් ඔයාලා හමුවට එන බලාපොරොත්තු අදට මම ඔයාලගෙන් සමුගන්නවා. ඔයාලා හැමෝටම යහපත් සුන්දර දවසක්.